සද්ධා මග්ග ඥාන දර්ශනය හඳුනගන්න. එහෙනම් මේ ඥාන දර්ශනය කියන්නේ උතන්ට. ඒ දර්ශන ඥානය කියන්නේ උකට. බුදු දර්ශනය කියන්නේ ඒක. වෙනකොට තමන්ව තමන් අඳුනගන්න. තමන් ඉන්න තැන දැනුමෙන් ගන්න බෑ. දැනෙන එකක් කතාවේ තියෙන්නේ. එහෙනම් ඥාන සමන්නාගතයි. ඥානය කියන්නේ දැනෙන එක. මේ බුදුදහම තියෙන්නේ දැනුමක නෙමෙයි. කෝටිල භික්ෂුව වගේ වෙලා වැඩක් නැහැ. බුදුදහම තියෙන්නේ දැනෙන එක. එහෙනම් බණ කියන්න ඕනේ දැනෙන අයටයි කිව්වේ ඒක. බණ කියන්න දෙන්න ඕනේ දැනෙන අයටයි කිව්වේ ඒක. සමන්ත සමන් දැනෙන්නේ. අධ්‍යාත්මිකව දියුණු කෙනා සමන්ත සමන් දැනෙන කෙනා. එයා දන්නේ. එයා දන්නවා එයා ඉන්නේ අවදාන සමාප්තිය. එයා දන්නවා මං ඉන්න ප්‍රශ්න කොට. එයා එනම් ප්‍රශ්න ඉස්ල ගන්න පුළුවන්. එහෙනම් ත්‍රිවිද්‍යාව නැතුව නිවන් දකින්න නැහැ කියේ. උබේ නිවාසානුස්සය ඥානෙ, චතුප්පාත ඥානෙ, ආසවක්ඛ්‍ය ඥානෙ. අපි දැන් මේක බලමු. දැන් චතුප්පාත ඥානෙ කියන්නේ මේ මොහොතේ මේ සිත විතරයි. හැබැයි මේ මොහොතේ මේ සිත ඇත්ත වුණොත් උතන දින්න තියෙනවා. හැබැයි මේ මොහොතේ මේ සිත එයා ධර්මය දැක්කත් උබේ නිවාසානුස්සය ඥානෙ කියනවා කියන්නේ එයා පෙරසිට කඩ පිළිවෙත් එක මේ සිත හැදෙන හැටි ආත්මය හැදෙන හැටි ඔක්කොම දන්න කෙනෙක්. සුඛාතාර සාවකයි. එයාගේ යථාභූත ඥානෙ තියෙනවා. එයා ඥානතවම් දුක්ඛේ පස්සතේ. එයාට දැනෙනවා එයාගේ ස්වභාවය. එයාට ආසක්තිය ගන්න. අන්න කුබ්බේ නිවාසානුස්සය ඥානෙ අන්න චතුප්පාත ඥානෙ කියන කෙනා ආසක්තිය ගන්න. විවිද්‍යාව පහළ වෙනවා කියන්නේ ඒ කාන්තේන් වන්දන. ඇත්තට සත්‍යයි. ඒක ප්‍රකාශ කරගන්න. හොඳයි. හොඳයි නේද? මේ විදි පැහැදිලි කරේ සමාන්ත සමාංග හඳුනගන්න. ඉතින් අපි කීප කොටුවේ